2020 සැප්තැම්බර් මාසේ තමයි මා රජයෙන් ලිඛිතව ඉල්ලා සිටියේ මත්තලට බදු සහන දෙන්න කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලබා දුන් බදු සහන නිසා යුක්‍රේන් සංචාරකයන් රැගෙන යුක්‍රේන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින් ස්කයි අප් එයාර්ලයින් මත්තලට රැගෙන ආවේ 2020 දෙසැම්බර් 28 වෙනිදා. පසුව කසස්ථානයේ ස්කැට් ඒ වගේම 2022 දෙසැම්බර් 28 වෙනිදා රෙඩ්වින් ගුවන් යානා රැගෙන එන්න මා මූලිකත්වය දැක්වුවා. අද වෙනකොට රෙඩ්වින් ගුවන් යානා 398ක් පැමිණ ඇති අතර ඒ හරහා සංචාරකයන් 1,54,000ක් රැගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. මත්තල හරහා පමණක් රටට ඩොලර් මිලියන 246ක ආදායමක් ලැබී ඇති බව සටහන් කරමි. එසේනම් අද මත්තල රටට බරක් නොවන බව රජයට පවසා සිටිමි. Здравствуйте, здравствуйте. Добро пошел в Шри-Ланку. Здравствуйте. Добро пошел в Шри-Ланку. Mattala nahodится юга Шри-Ланки, второй аэропорт Шри-Ланки, который использует именно для Редвина. Это исключительное право Редвину из России прилетать именно Маттала. И дальше все пассажиры с билеты экономили налоги, потому что мы сделали так, чтобы тем Коломбу, когда прилетает, она дешевле обойдет для туристов. В этом году мы планируем привезти прямой рейс 6 городов из России. 68 тысяч туристов до мая. В Шри-Ланке в прошлом сезоне почти 28% туристов были россияне. Поэтому еще раз всем народам, россиянам, всем благодарен, что вы выбираете маленький остров чуда Шри-Ланка. Добро пожаловать в Шри-Ланку. Большие благодарности Российской Федерации, именно авиакомпания Redwin, также туроператор Annex и также туроператор Fun & Sun, которые выбирают самые большие туристов в Шри-Ланку. Спасибо. Я почти долгое время учил в вашей стране. Благодаря вашему народу я получил образование. И результат этого образования я стал послом Шри-Ланки. И я работал 9 лет как посол Шри-Ланки, почти СНГ, на Москве. И очень благодарен, я думаю, вам всем понравится Шри-Ланку. Спасибо вам всем. Айбуан. අද රෙඩ්වින් ෆ්ලයිට් එක ලංකාවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියා. රෙඩ්වින් ගුවන් යානා ලංකාවට එන්න පටන් ගත්තේ 2022 දෙසැම්බර් 28 වෙනිදා තමයි පළවෙනි ගුවන් යානාව මේ මත්තලට ආවේ. මෙවර ගුවන් නගර 6කින් ඍජු ගුවන් ගමන් මත්තලට ආරම්භ කරලා තියෙනවා. අපි රෙඩ්වින් ගුවන් යානා ආයතනයටත් ඒ වගේම මේ සංචාරකයෝ එවන ඒ ඇනෙක්ස් රුසියානු සංචාරක ආයතනයට වගේම ෆන් ඇන්ඩ් සන් සංචාරක ආයතනයට අපි ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරන මොකද ඔවුන් දෙගොල්ලෝ තමයි මේ වසර 3ක් ඇතුළත වැඩියෙන්ම රුසියානු සංචාරකයන් ගෙනාපු ආයතන දෙක කියලා
මට කියන්න පුළුවන්. එහෙමනම් මත්තල විකුණන්න එපා. අපි මත්තල තවදුරටත් දියුණු කරමු. මත්තල සේවකයෝ ඊටාම ගෞරවයෙන් ආදරයෙන් මේ මාස අවුරුදු 4 තුල මේ එන සංචාරකයන්ව බලාගත්තා. මොවුන්ට උදව් කරා. එහෙනම් හැමෝටම ස්තුතියි. නැවත හමු වෙමු මත්තල සිට.